ඔයාලට පුංචි දෙයක් පෙන්වන්න හිතුනේ ඔන්න බලන්න. මම ඔන්න කෑවා මේ කිඹුල බනිස් වගේ එකක්. ඒ වගේ එකක්. කොලේ දින මට දාන්න විදිහක් නැහැ. හේතුව. එතෙන්ට දාන්න බෑ මම දන්නවා. ඒක උලංගට ගහගෙන යනවා කියලා. හරිද? ඊළඟට මෙන්න මෙතන එකක් තියෙනවා. මට ඒකට දාන්නත් බෑ. හොඳට බලන්න. ඒකට දාන්නත් බෑ. ඒකත් පිරිලා. බලන්න පාට. කුණු නෑ. මම නෑ කියන්නේ සමහරක් වෙලාවට තියෙනවා රුසියාවේ කුණු. රුසියාවේ ඕන බීපු මිනිහෙක් ඕන කෙනෙක්. බොහෝ අය 90ක් 80ක්වත් අඩුම ගානේ බීපු බෝතලේ අඩුම ගානේ කුණු බාස්කට් එකේ ඉඩ නැත්තම් එතනින් තියලා හරියනවා. එන මිනිහට සුද්ධ කරන්න ලේසි වෙන්න හරි. ඕක මම ලංකාවේ ඉන්නකොට දැක්ක මේ ප්‍රශ්නේ. මම හික්කඩුවේ වෙරළේ ඉන්නකොට හික්කඩුව නොවටන ඔය වගේ වෙරළවල වල ඉන්නකොට කුණු බාස්කට් එකක් කොහෙවත්ම නැහැ. මං කියන්නේ වැරදි කියලා. මං ඇහුවා ඒකට හේතුව මොකද්ද කියලා. ඇහුවේ ළඟ ඉන්න අක්කා කෙනෙක් හිටියා ජූස් හදන. එයා කිව්වා ලස්සන කතාවක්. මල්ලි මේ ඉස්සර කුණු බාස්කට් තිබ්බයි කිව්වා. උදේ වෙනකොට ඇතුලේ අර ටිකක් එහා ඉන්න මිනිස්සු ඇවිල්ලා එයාලගේ ඔක්කොම කුණු ගෙනල්ලා එතනින් තියනවා කිව්වා. ඒ කියන්නේ සාමාන්‍ය කුණු බාස්කට් එකක් හදලා තියෙන්නේ එතනට අත්‍යවශ්‍ය චූටි ටොපි කොලයක්. කෙහෙල් එල්ලක් ඔය වගේ දෙයක් දාන්න. මේ බලන්න අඩින් අඩිය කුණු බාස්කට් වල වෙනවා. අතන කුණු බාස්කට්, අන්න අතන කුණු බාස්කට්. හැමතැනම කුණු බාස්කට්. හේතුව තමයි පරිසරය ගොඩක් ක්ලීන් විදිහට තියාගන්න ඕනේ. හැබැයි මේක මේ රුසියාවේ අවුරුදු 10කට 15කට කලින් ලංකාවේ තමයි චුට්ටක් තිබිලා තියෙන්නේ. හේතුව තමයි පුටින්ගේ පාලනය ආවත් එක්කම එච්චරම හොඳ රුසියාවක් නෙවෙයි තිබ්බේ. හේතුව ඊට කලින් රුසියා කඩන් ඇටිලා ගොඩක් ඒවා මේ වෙලා සල්ලි නැතුව ඊට පස්සේ තමයි ඔන්න දැන් නගරය ගොඩක් පිරිසිදු වෙනව. නගර හැම නගරයක්ම කුණු බාස්කට් හැමතැනම තියෙනවා. මම එකම එක දේ ලංකාවේ කවුරු හරි බලන වීඩියෝ කිල්ලන්නේ ඔයාලත් කවදා හරි මොනවා හරි කාලා කුණු බාස්කට් එකට දාන්න තැනක් නැත්නම් සාක්කුවේ දාන් ඇවිල්ලා ගෙදර දානවා. මම දන්නවා ඉතින් ගෙදර දාන් ආවත් කොහෙට හරි ඇලකට තමයි දාන්නේ කියලා. පුළුවන් තරම් පරිසරයට ආදරය කරන්න. එම තමයි ලංකාව කියන රට කවදා හරි දවසක ඔකදීම ලස්සනම දූපත වෙන්නේ.